Daily Business Dashboard එකේ features මොනවද කියලා බලමු. මෙතන තියෙන URL එකේ type කරාම dashboard එකට යනවා. Daily Business register වෙච්ච phone number එක මෙතන type කරලා continue කරන්න. Send verification එක උඩ click කරාම ඔයාගේ phone එකට OTP එකක් එනවා. එන OTP එක මෙතන type කරලා login කියන එක click කරන්න. log වුණාට පස්සේ මේ overview කියන page එකට තමයි එන්නේ. මේකෙන් ඔයාට ඔයාගේ sales වල behavior එක බලා ගන්න පුළුවන්. මෙතන transaction වලට ගිහිල්ලා income කියන එක click කරාම ඔයාට ඔයාගේ sales වල summary එකක් බලා ගන්න පුළුවන්. මෙතන settlement updates කියන එක ගියාට පස්සේ ඔයාගේ successful වුණ transaction වල credit history එක බලා ගන්න පුළුවන්. දැන් බලමු payment link එකක් කොහොමද dashboard එකෙන් යවන්නේ කියලා. මෙතන payment link option එකට ගියාට පස්සේ මුලින්ම payment amount එක enter කරන්න. ඊට පස්සේ customer reference කියන තැන invoice number එක හරි වෙනත් reference number එකක් හරි enter කරන්න. ඔයාට payment link එක expire වෙන දවසක් schedule කරන්න ඕන නම් ඒක මෙතනින් කරන්න පුළුවන්. මෙතන තියෙන create payment link button එක click කරන්න. ඊට පස්සේ ඒ payment link එක මෙතනින් copy කරලා ඔයාට ඕනම platform එකක් කරහා share කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පේන විදියට email එකකින් හරි SMS එකකින් හරි customer ට මේක share කරන්න පුළුවන්. දැන් අපි බලමු e-shop එක ගැන. මෙතන create new shop කියන එක click කරාට පස්සේ main interface එකේ shop name එකයි merchant category එකයි enter කරන්න. මෙතන තියෙන arrow එක click කරාම main interface එකට එනවා. මුලින්ම මෙතන category කියන එකට ගිහිල්ලා මේ පෙන්නන විදියට ඔයාට අදාළ category එක add කරන්න පුළුවන්. දැන් appearance එකට ගිහිල්ලා company logo එකයි shop name එකයි upload කරන්න. ඊට අමතරව මේ පහලින් තියෙන options ඔයාට අවශ්‍ය විදියට customize කරගන්න පුළුවන්. දැන් මේ checkout කියන එකට ගිහිල්ලා ඔයාට customer ගෙන් අවශ්‍ය වෙන informations, නම, email address, mobile number හෝ වෙනත් අනෙකුත් විස්තර මෙතනින් add කරගන්න පුළුවන්. ඊට අමතරව taxes, customer ගෙන් ගන්න ඕන fees, එහෙමත් නැත්නම් customer order එක place කරාට පස්සේ customer ට දෙන්න ඕන message එකක් තියෙනවා නම් මෙතනින් ඒක add කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද product add කරන්නේ කියලා. මෙතන add the product කියන එකට ගියාට පස්සේ product එකේ නමයි product එකේ price එකයි enter කරලා save කරන්න. දැන් ඔයාට පුළුවන් product එක සම්බන්ධයෙන් description එකකුයි pictures උයි add කරන්න. ඊට අමතරව මේ e-shop එකේ තියෙන වැදගත්ම option එකක් වෙන්නේ ඔයාට stock එක automatically manage කරන්න පුළුවන්. දැන් මේ පෙන්නන විදියට ඔයාට product එක සම්බන්ධයෙන් තව විස්තර add කරන්න ඕන නම් මේ විදියට add කරන්න. add කරපු product එක මේ products කියන interface එකට ගියාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඔයාගේ e-shop එක කොහොමද customer ට පෙන්නන්නේ කියලා. මේ icon එක click කරලා ඔයාගේ e-shop එක customer ට පේන විදිහ බලා ගන්න පුළුවන්. දැන් බලමු ඔයා හදාගත්ත e-shop එකේ link එක කොහොමද customer ට යවන්නේ කියලා. දැන් මේ QR code කියන icon එක උඩ click කරලා static QR code එක click කරන්න. ඊට පස්සේ මෙතන next කියන එක click කරාට පස්සේ ඔයාට මේ එන link එක copy කරන්න. දැන් මේක ඔයාට ඕනම platform එකක් හරහා customer ට share කරන්න පුළුවන්. දැන් අපි බලමු customer කෙනෙක් order එකක් දැම්මට පස්සේ ඒක කොහොමද dashboard එක හරහා බලාගන්නේ කියලා.
මෙතන ඕඩර්ස් කියන එකට ගියාට පස්සේ කස්ටමර් කෙනෙක් අලුතෙන් එවලා තියෙන ඕඩර්ස් මොනවාද, දැන් ප්‍රොසෙසින් එකේ තියෙන ඕඩර්ස් මොනවාද, කම්ප්ලීටඩ් ඕඩර්ස් මොනවාද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඩෑෂ්බෝඩ් එක හරහා කොහොමද කස්ටමර්ට ඉන්වොයිස් එකක් යවන්නේ කියලා. මෙතන ඉන්වොයිස් කියන එක ක්ලික් කරලා new invoice ක්ලික් කරන්න. මෙතන එන්න name of email කියන තැනට ගිහිල්ලා add customer කරන්න. කස්ටමර්ගේ ෆුල් නේම් එක, ඊමේල් ඇඩ්‍රස් එක සහ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. මෙතන country code එකයි postal code එකයි එන්ටර් කරලා invoice එක expire වෙන දවස් ගානක් mention කරලා අදාළ reference number එක එන්ටර් කරලා save කරන්න. මෙතන description කියන තැනට ගියාට පස්සේ ඔයා add කරලා තියෙන products ටික මෙතනින් පෙන්වනවා. ඊට පස්සේ අදාළ product එකයි අදාළ quantity එකයි select කරලා invoice එක send කරන්න. ඔයාට payment link එකක් යවන්න ඕන නම් ඒක මෙතනින් යවන්නත් පුළුවන්. ඉන්වොයිස් එක ඩවුන්ලෝඩ් කරලා කස්ටමර්ට යවන්නත් පුළුවන්. බිලින් කියන එකෙන් ඔයා යවපු ඉන්වොයිසස් වලට බලා ගන්න පුළුවන්. ඔයාගේ වෙබ්සයිට් එකට API keys ගන්න මෙහෙමයි. මෙතන connect කියන ඔප්ෂන් එකෙන් Genie Business Internet Payment Gateway එකට අදාළ API keys වලට බලා ගන්න පුළුවන්.